හායි හායි යාලු රෑ කෑමට මාළු ඇඹුල් තියලක් හදන්න යන්ද මාත් එක්ක. යාලු අපි මුලින්ම ගොරක පේස්ට් එක හදා ගන්න අවශ්‍ය ගොරක ටික තඹ ගන්න තමයි යන්නේ. මං ඔයාලට රහසක් කියන්නද? ඔයාලා කුස්සියේ තියාගෙන ඉන්න ගොරක බෝතලයට අනිත් දවසේ ලුණුත් එක්ක වතුර ටිකක් දාලා තියන්න. ඉතින් එතකොට මෙන්න මේ වගේ හොඳට මෙලෙක් වෙලා තියෙනවා. හදිස්සියේ මේ වගේ කෑමක් හදාගන්න වෙලාවට ආපහු තඹ ඉන්න ඕනේ නෑ. මට හිතුණා මගේ ගොරක බෝතලේ ගොරක ටික මදි කියලා. ඉතින් ඒ නිසා මං අද ගොරක ටික ලිපේ තඹ ගත්තා. ගොරක පේස්ට් එක කඩෙන් ගන්නත් පුළුවන්. නැත්තම් මෙන්න මේ වගේ ලුණු ටිකක් දාලා ලිපේ තඹ ගන්නත් පුළුවන්. මගේ ගොරක ටික ලිපේ තැම්බෙනකන් මං අවශ්‍ය කරන මාළු ටිකත් හොඳට හොදගෙන ඒකට අවශ්‍ය ලුණු අවුමිරිස් එහෙමත් ඔක්කොම කපා ගත්තා. මට කියන්න බැරි වුණානේ මගේ channel එකට ඔයාලව මං ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි අලුතෙන් එකතු වෙච්ච යාළුවෝ ඉන්නවනම් ඔයාලවත් මං ආදරෙන් පිළිගන්නවා. හොඳේ. ඉතින් මගේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලලා ඔයාලට මගේ වීඩියෝ එක ගැන හිතුනේ මොනවද කියලා වීඩියෝ එකට යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. දැන් මං ලුණු සුදු ලුණු රම්පේ කරපිංචා අවුමිරිස් දාලා අර තඹගත්ත ගොරක එක බ්ලෙන්ඩර් කරගෙන පේස්ට් එක හදාගන්න තමයි යන්නේ. හොඳට මතක තියාගන්න මේ වෙනකොට ගොරක එක ටිකක් නිමිලා තියෙන්න ඕනේ. මම තව මේකට ගම්මිරිස් කුඩු මිරිස් කුඩු 3-5 කුඩුත් දාගත්තා. මම ලුණු දාගත්තේ නෑ මොකද මම ගොරක තම්බනකොට ලුණු දාගත්ත නිසා. ඔයාලා මාළු ඇඹුල් තියල් එක ලිපේ තියාගන්නකොට ලුණු පදම බලලා මදි නම් දාගන්න. යාළු මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. වීඩියෝ එක බලන ගමන් මේකත් අහගන්නකෝ. හරියටම 7 වෙනි මාසේ 29 වෙනිදාට මම channel එක පටන් අරගෙන හරියටම මාසයක්. 6/29 පොය දවසේ තමයි මම පටන් ගත්තේ channel එක. 7/29 ඒත් පොය දවසේ වෙනකොට හරියටම මට subscribersලා 30 දෙනෙක් සම්පූර්ණ කරගන්න පුළුවන් වුණා. ඉතින් ඔයාලා හිතනවා ඇති අපෝ 30 දෙනානේ ඕක මොකක්ද කියලා හිතනවා ඇති. ඒ වුණාට ඔයාලා දන්නවද ඔය 30 දෙනා ගන්න ඔය මාසය ඇතුළත මං කොච්චරනම් නිදා ගන්න නැතුව ඉන්නේ නැද්ද? කොච්චරනම් කල්පනා කරන්නේ නැද්ද? කොච්චරනම් අඬන්නේ නැද්ද? මේ channel එක අතාරිනවා කියලා නවත්තනවා කියලා 100 පාරකට වැඩිය මම හිතන්නේ නැති. ඉතින් ඒ හැම වෙලාවකම නවත්තනවා කියලා හිතන හැම වෙලාවකම නෑ මං තව පාරක් උත්සාහ කරනවා කියලා ඉවර වෙලා තමයි මං වීඩියෝ දැම්මේ. ඉතින් ඔයාලට මගේ කලින් වීඩියෝ ගිහින් බැලුවොත් පළවෙනි වීඩියෝ එකේ ඉඳලා මේ වෙනකන් බැලුවොත් ඔයාලට පේනවා එකින් එකට වීඩියෝ වෙනස්. මොකද මම channel එකක් හදන්න තියා වීඩියෝ එකක් එඩිට් කරන්නවත් කිසිම දෙයක් මම දැනගෙන හිටියේ නෑ. මමත් මේක වීඩියෝ එක හදන ගමන් වීඩියෝ කරන ගමන් YouTube එකෙන් බලලා එහෙම තමයි මම මේ channel එක හැදුවේ. ඉතින් මට මේ 30 දෙනා දහස් ගාණක් වටිනවා. ඉතින් සමහරක් දවස්වලට subscribersලා 25ක් වෙනවා. ඊට පස්සේ බලනකොට 23ක් වෙනවා. ආයෙ 27ක් වෙනවා. ආයෙ 25ක් වෙනවා. ඔහොම වෙනකොට මං අඬලා ඇති. සෑහෙන්න මං අඬලා ඇති. අනේ මන් දන්නේ ඔයාලට හිතනවා ඇති මට පිස්සු කියලා. මමත් හිතනවා ඇයි මං එහෙම කියලා. ඒ වුණාට මම මේකට මහන්සි වෙච්ච තරම දන්නේ මං විතරයි. ඉතින් මං ඔයාලගෙන් අහිංසක ඉල්ලීමක් ඉල්ලනවා. ඉතින් මගේ වීඩියෝ එක බලලා ඔයාලා ලයික් එකක් කමෙන්ට් එකක් දාලා තවත් subscribe කරපු නැති කට්ටිය ඉන්නවනම් subscribe කරගෙන යන්න කියලා. ඇත්තටම ඔයාලගේ ලයික් එකක් කමෙන්ට් එකක් තමයි මට සතුටු වෙන්න තියෙන එකම හේතුව. ඉතින් ඔන්න මගේ දැන් මාළු ඇඹුල් තියල් එක හරි. ඉතින් හරිම රසයි හරිම සුවඳයි. දැක්කම කටට කෙලක් තුනනවනේ. මගේ ආසම කෑමක් තමයි උණු සුදු බතට පොල් සම්බෝල හදලා මාළු ඇඹුල් තියල්. ඔයාලත් අනිවාර්යයෙන්ම ගෙදරදී මේ වගේ මාළු ඇඹුල් තියල් එකක් හදලා බලන්න. සමහර විට ඔයාලා මීට වැඩිය රසට වෙනස් ක්‍රමවලට හදනවා ඇති. ඉතින් එහෙම ඒ ක්‍රම තියෙනවා නම් වීඩියෝ එකට යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න මටත් දැනගන්න. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ අරගෙන ආයෙත් මම ඔයාලව බලන්න එනකන් ඔයාලා හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ඔයාලා හැමෝටම බුදු සරණයි. ඉතින් අමතක නොකර මාව subscribe කරන් යන්න හොඳේ.